හායි කට්ටියෝ කොහොමද? ඔන්න අපේ සෙකන්ඩ් සෙම් එකේ අද පළවෙනි දවස. ඉතින් අද උදේ පාන්දරම අපිට ලෙක්චර්ස් තියෙනවා. ඉතින් අද ගිහිල්ලා බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. සෙම් එකේ පළවෙනි ලෙක්චර් එක කොහොමද? good. පළවෙනි එක නම් කියලා වුණා දෙවෙනි එක කොට දාගන්න. hi. සෙම් එකේ පළවෙනි ලෙක්චර් එක කොහොමද? දැනෙච්ච දේ කිය. සෙමෙස්ටර් එකේ පළවෙනි එක්සෑම් එක තියෙනකොට හිතුණා ඔක්කොම ලියන්න ඕනේ කියලා පාඩම් කරලා ඩිබවුඩු ගාලේ බැරි වුණා. දැන් ආයෙ පොඩක් කෙලවෙලා තියෙන්නේ. ඒවට කරගන්න පුළුවන්. සෙම් එකේ පළවෙනි ලෙක්චර් එක කොහොමද? මුල්ම දවසේ අවුල්. දැන් ඊට වඩා පොඩ්ඩක් අවුල් හැබැයි වැඩේ ගොඩ යන්න පුළුවන් කටියට. සෙම් එකේ පළවෙනි ලෙක්චර් එක කොහොමද? හැබැයි උඹ මම දැක්කේ මේ අතහමාරනේ අපේට දුන්නේ. සෙම් එකේ පළවෙනි ලෙක්චර් එක කොහොමද? අටයි කීයද? 8:20. ඉවනේ මරු ජය වෙන්න ඕනේ අපිට. හොඳ මේ අලුව පොත් 30 වුණා මට එන අකර තැබ්බලමයි නේ. කාගෙද? සල්ලි තියෙනවද රසන ඒකට? vlog එක බලන අයට කියන්න මේ මොනවද රසන පොත් කියලා. ඔයා දන්නේ නැති කියලා. ඔබ තරමට මං කියලා නේ. නෑ මම කියවන්නේ. පොත් කියවන්නේ කියලා දන්නවා. අපි ලෙක්චර් සිරා බෝඩින් වලට ආවා. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබුණා බෝඩින් ටුවර් එකක් එක්කන් යන්න කියලා. මම මේ වීඩියෝ එකෙන්ම ඒකත් පෙන්නන්නම්. මේ තියෙන්නේ කිරණගේ රූම් එක. මේ තියෙන්නේ මෙත්නි අංජානගේ රූම් එක. මේ තියෙන්නේ මගේ සිතාරගේ රූම් එක. හායි කිය. හායි. මේ තියෙන පාඩම් කරන්න. මේ තියෙන අපේ කියුට් කිචන් එක. හායි කිය. අච්චාරු හදන්න. අලින් මුලින්ම සෝද ගන්න. ඇති නම් බලන්න. මේ ගානට රිපෝස් කරගන්න.
බලන කාලේ ඔයා ටෙස්ට් කරේ නෑ සීනි චුට්ටක් නැතිද ඔබ තව ලොබි ටිකක් ගෙනාවා නම් තව හදන්න තිබුණා ඔන්න ඉතින් අද අපේ සෙම් එකේ පළවෙනි දවසේ ඉතින් අද තිබුණේ ජර්මන් ලෙක්චර් එකේ ඉඳලා ඉතින් උදේ ඉඳලා කරපු වැඩ ටික දැන් වෙනකම්ම ඉතින් කොහොමද අද දවසේ ගියේ ඉතින් ඔයාලා බලන්න වීඩියෝ එක බලලා ආයෙත් වීඩියෝ එක බලන්න ඊට පස්සේ අලුත් වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා හිතුවා සෙම් එක පටන් ගත්තා හිටා මේක ඉවර කරනවා සෙම් එක පටන් ගත්තාම ඉතින් ඔන්න වීඩියෝ එකක් ගෙනාවා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් අලුතෙන් ආයෙ වීඩියෝ එකක් ගෙනගම් කට්ටියත් එක්ක පරිස්සමෙන් ඉන්න බයි